ඒ කියන්නේ හොඳයි කියලා කියන කොමේනි. කොමේනි තමා ඔය ඉරානේ ඔය තත්ත්වයට ගොඩනගලා ගත්තේ. අන්තවාදී හැබැයිනේ. නෑ නෑ අර මොනවද අතර අලුත්. ඉන්නවා ඉතින් මේ දවස්වල දන්නවනේ ඉතින් හොට් නිවුස් එක යුද තත්ත්වනේ. යුද තත්ත්වනේ. අමරිකාට බලපාලා තියෙනවා මේලා අපිට. ඔව් ඒක ඇමරිකාවට සෑහෙන බලපාලා තියෙනවා. ගෑස් ප්‍රශ්නේ අනිත් එක ඒ කියන්නේ සෙනෙට් එකේ අනුමැතියක් නැතුව යුද්ධ කරන්නේ මේක තනිමතයට ගියපු එක ඊළඟට ඉතින් ජාත්‍යන්තර වශයෙන් උත් ඒක ඇමරිකාවට ලොකු බලපෑමක්. අනිත් එක මේ වෙලාවේ මොකද ඇමරිකාව ඉකොනොමි එක යන්තම් හැදීගෙන ආපු වෙලාවනේ. ඉතින් දැන් මේ වෙනුවෙන් ආපහු ඩොලර් මිලියන ගාණක් වියදම් කරන්න වෙනවා. ඇමරිකාව යුද්ධ දෙකක් කරා මෑත කාලිනව ඉරාක යුද්ධේ ඇෆ්ගනිස්තාන එකයි. ඒ දෙකේම මෙයාලට තේරුණා ඒ කියන්නේ අනවශ්‍ය විශාල වියදමක්. දැන් ඔස්කා එකට මොකද දීලා තියෙන්නේ? හෙටනේ ඔස්කා තියෙන. ඒකටත් වැඩි අවස්ථා දාලා තියෙනවානේ. FBI එකට ආරංචි වෙලා තියෙනවානේ ඇමරිකාවේ හොට් ස්පොට් එකකට ගහන්න හදන ලොස් ඇන්ජලිස් වල ඔස්කාර් එකට. ඒකේ එයාලට වැඩි අවධානයක් ගන්න පුළුවන් තැනකට ප්‍රහාරයක් එල්ල කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඔව්. ඉතින් හුඟක් අය හිතන්නේ ඔස්කා එක තමයි ටාගට් කරගෙන ඉන්නේ කියලා. ඔව් අනිද්දා සන්ඩේ. ඔව්. ඉතින් ඊළඟට දැන් හැමතැනම යුදෙව්වන්ගේ ස්කූල් තියෙනවනේ හැමතැනම. ඔව්. දැන් මෙතන මම යන එකත් මෙතන එහා පැත්තේ. ආරක්ෂා දාලාද? ඔව් ආරක්ෂා දාලා පොලිසිය දාලා හැමතැනම ඊට පස්සේ එයාලගේ වෙනම එයාලගේ ඉන්නවා එයාලට ආයුධ තියාගෙන ඉන්න පුළුවන් සිකියුරිටි සර්විස් තියෙනවනේ. ප්‍රයිවට් ඒවානේ. ඔව් ඒව දාලා ඉතින් හරි ටෙන්ෂන් එකේ ඉන්නේ කට්ටිය ඔක්කොම. ඒතරම් දැන් ඉරාන් ජනතාව ලොස් ඇන්ජලිස් වල ගොඩක් ඉන්නවනේ. ඔව්. ඒගොල්ලෝ ඔක්කොම කොහොමද? නෑ මෙහෙමනි මල්ලි උනේ දැන් ඕක ෂා රජතුමාගෙන් පස්සේ මේ ආගමික නායකයෝ අයතුල්ලා ඒ කට්ටිය බලය ගත්තනේ. ඔව්. ඒ බලය ගන්න වෙලාවේ ඒ ෂා රජතුමාට සහයෝගය දක්වපු පිරිස් හුඟක් රටෙන් අයින් වුණා. පැනලා ගියානේ. ඔව්. එතකොට එයාලගේ තිබ්බ වත්කම් හුඟක් ඒවා මේවා රජයට ගත්තා. ඔව්. දැන් මෙහි හිටියන් කලින් හිටියන්නේ නූරි අපේ නූරි හිටියනේ. මට කියලා දෙනවා හඳුනනවා. ඔව් නූරිත් එහෙම පෙරලාපු කෙනෙක්. ඔව් සම්පූර්ණ ඒ කියන්නේ විශාල ධනයක් තිබුණ පවුලක එක්කෙනෙක් අන්තිමට ඔක්කොම දාලා ආවේ. ඉතින් ඒ ආපු කට්ටිය තමයි ඔය ඉන්නේ හුඟා. රයිට් රයිට්. ඉතින් ඒ ආපු කට්ටිය ඔය කවුරුත් කැමති නෑ මේ ඔය පාලනේ. ඒක නිකන් මල්ලි මෙහෙමයි. ඇත්තටම ෂා රජතුමා ඒ ෂා රජතුමාගේ කාලේ ඒ කියන්නේ එයාලා බොහොම නිකන් අර පාටි දාලා ලස්සනට නිකන් හැම වෙලේම නිකන් මේ විනෝදෙන් හිටපු කට්ටියනේ. ඔව්. ඒතකොට ඒ ෂා රජතුමා ලොකු පාටියක් දැම්මා කියලා කියනවා විශාල මුදලක් වියදම් කළා. ඔව්. ඉතින් ඒකෙන් පස්සේ තමයි මේ කට්ටිය ඒක ටාගට් කරගෙන තමයි අරගලයක් හැදුවේ. ඔව් අරගලයක් හදලා බලය අයින් කරලා මේ පාලනය ගත්තේ. ඔව්. ඉතින් මේ ආගමික පාලනය ගත්තාම ඊට පස්සේ හැබැයි මෙයා අවුරුදු 40 ගාණක් විතර ඔය රට පාලනය කරන්නේ. ඔව්. ඉතින් එයා ඒ කියන්නේ රට බොහොම ওই තියෙන තත්ත්වෙට සෑහෙන දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා කියන කොමේනි. ඔව් ඔව්. ඒ කියන්නේ මේත් එක්ක මේ මෑත අවුරුදු මේ එයාගේ පාලන කාලයේදී කොමේනිගේ ඔව් කොමේනි තමයි ඔය ඉරානේ ওই තත්ත්වයට ගොඩනගලා ගත්තේ. නෑ. ඔව් කොමේනි තමයි ගත්තේ. ඊට පස්සේ අන්තවාදී හැබැයිනේ. නෑ අන්තවාදී කියන්නේ මෙහෙමයි. ඒ අන්තවාදී කියන සංකල්පය ඔය ලෝකෙට අඳුන්වලා දීන තියෙන ක්‍රමේනේ. ඔව්. දැන් එයාලගේ මෙහෙමයි. දැන් එයාලගේ අර රැඩිකල් පාලන ක්‍රමයක් තියෙනවා. ඔව්. නමුත් දැන් අන්තවාදී කිව්වට දැන් බලන්න දැන් ලෝකේ දැන් ඔය ඇෆ්ගනිස්තානය වගේ රටවල් මුස්ලිම් රටවල් ඔව්. කාන්තාවන්ට අධ්‍යාපනය ඉගෙන ගන්නවට කැමති නැහැනේ. ඇයි ඒ කට්ටිය කැමති නැහැ. කාන්තාවන්ට කිසිම සහනයක් දෙන්නේ නැහැ. ඉරානෙත් එහෙමද? නෑ ඒක තමයි මම මේ කියන්නේ යන්නේ. ඔව්. දැන් ඔය ඇෆ්ගනිස්තානේ ඒකනේ ඔය මලල්ලට එහෙම වෙඩි තිබ්බේ ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යන්න එපා කියලා. හරි. එතකොට නමුත් ඉරානේ ඔයා දන්නවද වැඩිම සයන්ටිස්ලා ගානක් ඉන්නේ කාන්තාව. මේ දැමුත්? ඔව්. ඒක මම දන්නේ. ඔව් ඒ කියන්නේ පිරිමි අයට වඩා කාන්තාව වැඩි. වව්. හරි. එතකොට ඊළඟට එයාලගේ තාක්ෂණය ගත්තාම විද්‍යාව ගත්තාම බොහොම දැන් ඩ්‍රෝන් තාක්ෂණය? ඔව් බොහොම දියුණු තාක්ෂණයක් තියෙනවා. අනිත් එක එයාලගේ තියෙන තව හැකියාවක් තමයි එයාලට තියෙනවා මේ රිවර්ස් මෙකැනිසම්. නෑ. ඔව් රිවර්ස් මෙකැනිසම් කියන්නේ දැන් ඕන දෙයක් ගත්තාම ඒක ආපහු ගලවලා හදලා මේක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක බලන්න පුළුවන්. වව්.
ඒක විදේ ජාති කියලා තියෙනනේ ජෝ කට්ටියටත්. ඒ කට්ටියකින් තමයි මේ කට්ටිය ඒක කෝපි කරේ. වාව්. හරි නමුත් අර කට්ටියගෙන් තමයි ඒ මුල් නොලේ. ඒ කියන්නේ දැන් යමක් ගත්තාම මේක ගලවලා මේක පස්සෙන් පස්සට ගිහිල්ලා ආපහු ගන්න කොහොමද? හරි. ඒක ඔය මේ පර්සියානුවන්ගේ තිබ්බ විශේෂ හැකියාව. ඒක තමයි යුදෙව්වෝ ඊට පස්සේ ඒක ඇඩ්වාන්ස් කරලා ඒ කියන්නේ එයාලත් තේරුම් ගත්තා දැන් ඕන එකක් නිර්මාණය කරනකොට මේ ආපස්සට යන්න පුළුවන් හැකියාව තියෙනවා නම් එයාට ඒක හැදුවේ කොහොමද කියන එක හොයාගන්න පුළුවන්. දැන් එතකොට දැන් ඔය ඩ්‍රෝන් එක ගත්තත් ඔය ඩ්‍රෝන ඉරාන එකක් අරගෙන තමයි ඊට පස්සේ ඇමරිකාව නිෂ්පාදනය කරේ. ඒකේ කොපියක් අරගෙන. ඇමරිකාව. ඔව්. වාව්. ඒකේ කොපියක් අරගෙන තමයි ඇමරිකාව හැදුවේ ඒ ඩ්‍රෝන. හරි. ඉරානේ તો හදලා තියෙන්නේ කොහොමද? ඒ කට්ටිය තමයි ඒ තාක්ෂණ ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ. වාව්. ඉතින් ඒ වගේ සයන්ටිස්ට්ලා පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ බොහොම දියුණු තාක්ෂණයක් ඉතින් දැන් ලොස් ඇන්ජලිස් ගත්තත් ඉමිග්‍රේෂන් ලෝයර්ස්ලා ඇක්සිඩන්ට් ලෝයර්ස්ලා ඊට පස්සේ ඩෙන්ටිස්ට්ලා ඩෙන්ටිස්ට්ලා හරි ඩොක්ටර්ස්ලා දැන් බලන්න ඕන හොස්පිටල් එකට ගිහින් බලන්න ඉරානියන් ඩොක්ටර්ස්ලා ඉන්නේ. ඔව්. හරි. ඊට පස්සේ ඩෙන්ටිස්ට්ලා ගත්තොත් ඒවා මේ වටේම ගියොත් බලන්න ඔක්කොම ගාක් ඉන්නේ ඉරානියන් අය. එන්ජිනියර්ලා. ඔව් හරි. ඒ වගේ බොහොම ඒ කියන්නේ බොහොම ස්මාර්ට් ජාතිය යන්නේ. ස්මාර්ට් අනිත් එක එයාලට බොහොම කාගෙන අල්ලගෙන ඉන්න පුළුවන්. අනිත් එක හරි ප්‍රවුඩ් නේ. ඔව්. ඔව්. තප්පර කාමදනේ. මොකද්ද ආර්ය සම්බන්ධي ආර්ය කතන්දර මොනවද දන්නේ ඒක නෑ. ආර්යයන් කියලා කියන්නේ දැන් මෙහෙමයි. ආර්ය කියලා කියන්නේ ඔය කියන්නේ මුල්ම කාලයේදී ඉරානේ ඒ කියන්නේ පර්සියාව. පර්සියාව ඉඳලා තමයි කට්ටිය ඔය ඇෆ්ගනිස්තානයේ හරහා සිල්ක් රෝඩ් එක පැත්තෙන් ඒ පැත්තෙන් ඉන්දියාවෙන් උඩ පැත්තට ගිහින් තියෙන්නේ. හරිද? එතකොට ඉන්දියාව පැත්තට ආපු අය මෙයාලගේ ඒ කියන්නේ පැහැය එහෙම මේ තලෙලුළු පැහැය. ඔව් අපි වගේ. ඔව් හරි. ඉතින් මෙයාලව දැක්කහම අර ඉන්දියාවේ හිටපු මුල්වාසීන් මෙයාලා දැක්කහම මේ වෙනස ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් අපි දැන් චීනෙට ගියාම චීන අය නැවතිලා අපි දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ අපි වෙනස්නේ. ඒ වගේ මේ ඉරාන් පැත්තෙන් ආපු මේ පිරිසගේ මේ පැහැය ස්වභාවය වෙනස් හින්දා මෙයාලා මේ අය විශේෂයෙන් සලකන්න පටන් ගත්තා. විශේෂයෙන් මේ අය අඳුන ගන්න පටන් ගත්තා. ඒ අඳුනා ගැනීම තමයි මේ ආර්ය කියන්නේ ඒ කියන්නේ එක පැත්තකින් කියනවා නම් ඔය මුල් වැසියන් කියන අර්ථයත් එනවා. ඊළඟට ඔය ඉරාන් කියන ඒ කියන්නේ ඒ පැත්තෙන් ආපු හින්දා මෙයාලට ආර්යයන් කියලා කියනවා. ඉතින් කොහොම වුණත් ඒ ජනාවාස හැදෙනකොට මුල්ම කාලේ හරිද? ඔය පර්සියාව පැත්තෙන් ගියපු ඒ කට්ටිය තමයි ඊට පස්සේ අපේ පැත්තට යනකොට ආර්යයන් බවට පත් උනේ. ඒ කියන්නේ අර මුල්ම කාලේ ආපු පිරිස්. පැහැදිලි. ඒක දැන් ආවගෙන මේ යුද්ධේ ලෝකෙට හොඳක් වේද ඉවර වේද මොකද හිතන්නේ? නෑ යුද්ධෙන් මෙහෙමයි. යුද්ධ කවදාවත් ලෝකෙට හොඳක් වෙනවා කියන්නේ මෙන්න මෙහෙමයි. ලෝක ඉතිහාසයේම ගත්තාම මිනිසාගේ ස්වභාවයම තමයි යුද්ධ කිරීම. හරිද? දැන් සාහිත්‍ය ගත්තත් ආගමික සාහිත්‍ය ගත්තත් සුරාසුර යුද්ධය කියලා එකක් තියෙනවානේ. ආලෝකය සහ අන්ධකාරය අතර තියෙන යුද්ධය. හරිද? එහෙම නැත්නම් ওই දෙවියෝයි අමනුෂ්‍යයෝයි අතර තියෙන. ඒ කියන්නේ හොඳ සහ නරක අතර තියෙන යුද්ධය. ඕක හැමදාටම තියෙනවා. සුරාසුර යුද්ධය. ඊට පස්සේ දැන් භගවත් ගීතාව වගේ ග්‍රන්ථ ගත්තාම හරිද? ඒවයි ඊට පස්සේ රාමායනය වගේ පොත් ගත්තාම ඒ ඈත ඉතිහාසෙ ඉඳලා යුද්ධ. ඒතකොට ලංකාවේ ඉතිහාසය ගත්තත් ඉතිහාසයේ මුල පටන් ගත්ත තැන ඉඳලා හරි ගත්තාම හැමදාටම ඒ කියන්නේ යුද්ධ ලෝක ඉතිහාසය ලෝකේ ගත්තත් දැන් අපි දන්නවා ග්‍රීක ශිෂ්ටාචාරය ගත්තත් හරි ඉතින් යුරෝපා ඉතිහාසය ගත්තත් ඉන්දිය ඉතිහාසය ගත්තත් මොහෙන්දෝජාරෝ හරප්පා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හැම ශිෂ්ටාචාරයක් එක්කම ගත්තාම මේ යුද්ධ කිරීම කියන එක හැමදාටම ලෝකේ තියෙනවා. එතකොට දැන් මිනිසෙකුගේ ආරම්භය ගත්තත් දැන් මිනිස්සෙකු මව් කුසට යෑමත් හරිද? ඒකත් එක්තරා යුද්ධයක් වගේ මිලියන ගාණක් ස්පර්ම් එක සටන් කරලා එක්කෙනෙක් තමයි යන්නේ. හරි? එතනින් පටන් ගන්න මේ යුද්ධේ ඉතින් මැරෙනකන් යනවා ඊළඟට ඉතින් එක පැත්තකින් සංසාරය කියන්නේ මේ යුද්ධයක්. ඒ වගේ ගත්තාම මල්ලි මේ යුද්ධ කියන එක නැති වෙන කාලයක් නැහැ. හරි? එතකොට දැන් අද බලන්න අද ලෝකේ ගත්තාම දැන් අපි මේ 2026
ලෝකේ තාක්ෂණ විද්‍යාව දැනුමෙන් හැම එකකින්ම දියුණු වෙලා ඉන්න කාලේ වුණත් බලන්න යුක්‍රේන ඊළඟට රෂ්‍යා යුද්ධේ. හරිද? අර පැත්තෙන් අප්‍රිකන් රටවල් ගත්තාම හැමදාටම ඒ රටවල් වල යුද්ධේ. හරි? ඊළඟට ඉන්දු පාකිස්තාන ඔන්න යනවා. ඉන්දු පාකිස්තාන ඒක. ඊට පස්සේ එතන මැදට ඉන්න ඇෆ්ගනිස්තානේ. දැන් ඔන්න ඇෆ්ගනිස්තානේ පාකිස්තානේ යුද්ධ. හරිද? ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම ඊශ්‍රායලේ පලස්තීන යුද්ධය. ඊට පස්සේ මෙතනින් දැන් ඇමරිකාව. එතකොට දැන් මේවා මෙහෙමයි. දැන් මානව ඉතිහාසය ගත්තාම යුද්ධ හැමදාටම තියෙනවා. යුද්ධ නැති කාලයක් නැහැ. හැබැයි වෙන්නේ මොකද දන්නවද? මේ යුද්ධත් එක්ක මිනිසා ඒ කියන්නේ ලොකු පිම්මක් ඉස්සරහට පයින් කාලේ තමයි යුද්ධ කාලය කියන්නේ. ඔව්. හරි? ඒ ඈත ඉතිහාසෙ ඉඳලාම එහෙම තමයි. දැන් ඔය නැව්, ප්ලේන්, තාක්ෂණේ, දැන් ඔය ෆෝන් මේවා ඔක්කොම ආවේ යුද්ධ හරහා. ඔව්. හරිද? ඒ වගේ අද කාලේ වෙනකොට දැන් වෙනකොට දැන් මේ යුද්ධ හරහා මේ යන ක්‍රමෙත් එක්ක ගත්තාම මේක මේක යම් කිසි කාලයකදී මානවයාගේ ඒ කියන්නේ මේ තියෙන පරිසරයේ මේ අපි ආශ්‍රය නිශ්‍රය කරන දේවල් මේ හැම දෙයකම විශාල පරිවර්තන ලොකු පිම්මකට යන කාලයක් වෙනවා ඉස්සරහට. මේ යුද්ධත් එක්ක. මේ යුද්ධ නැති කාල නෑ මේවා වළක්වන්න බෑ. හරිද? එතකොට හැබැයි මේකෙන් මොකද්ද එතකොට අපි කොහොමද මේවත් එක්ක හැන්ඩල් කරන්නේ? මේවෙන් කොහොමද අපි ප්‍රයෝජන ගන්නෙ? මේකෙන් විශේෂයෙන් අපේ වගේ රටවල් වලට හොඳ අවස්ථාවක් එනවා ඉස්සරහට මේ රටවල් දියුණු කරගන්න. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ එක පැත්තකින් ලෝක යුද්ධ නවත්තන්න බෑ. ලෝක යුද්ධ පවතිනවා. ඒ යුද්ධ පවතින අතරේ හැබැයි ඒවයින් අපි වගේ රටවල් වලට ඉස්සරහට හොඳ අවස්ථාවක් එනවා. ඉතින් ඒක අපි තේරුම් අරගෙන අන්න ඒක යහපත් පැත්තට භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක විතරයි කරන්න පුළුවන්. යුද්ධ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක ප්‍රාර්ථනා කරන්න නෑ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා. හරිද? බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ ඉඳලා ඒ කියන්නේ ඥාති මිත්‍රාදීන් එක්ක පවා මේ ඒ අය බුදුහාමුදුරු ජීවත් වෙලා ඉද්දි. හරි? ඒ අය අනකොටා ගත්තා. එතකොට එහෙම ලෝකෙක අපි ඉන්නේ. අපි ඒක තේරුම් ගන්නවා. ලෝක ස්වභාවය ඒක. නමුත් ඒ අතර අපිට පුළුවන් හැකියාව තියෙනවා ඒවට මැදිහත් වෙන්නේ නැතුව අපේ පැත්තෙන් කොහොමද රටවල් ඉස්සරහට අරගෙන යන්නේ කියන එක කල්පනා කරලා ඒකට සූදානම් වෙන්න ඕනේ. එහෙම සූදානම් වෙනකොට ඒ සූදානම පැත්තෙන් ගත්තාම දැන් විශේෂයෙන් තාක්ෂණයේ පැත්තෙන් ගත්තාම හරි දැන් ඔන්න බලන්න යුක්‍රේනයේ තමයි ඩ්‍රෝන ඇටැක් නවත්තන්න. ඒ කියන්නේ එයාලට ඩිෆෙන්ස් කරන්න පුළුවන් ඒ තාක්ෂණේ ලෝකේ දැනන හොඳම තාක්ෂණේ තියෙන එයාලට. ඒකට එච්චර වියදමක් යන්නේ නැහැ. පොඩි ගාණකින් කරන්න පුළුවන් වැඩක් ඒක. හරි. එතකොට අන්න බලන්න දැන් අලුත් එකක් සමාජයට ආවා එකෙන්. ඊට පස්සේ දැන් මේ ඩ්‍රෝන් වලින් ඇටැක් කරන එකනේ. ඊට පස්සේ සැටලයිට් තාක්ෂණය. ඊට පස්සේ මම දැන් තව ආටිකල් එකක් කියවුවා. මෙයාලා මේ ඉරානයට මේ මෙච්චර අර දවන්ත පහර කෙල්ල කරන්න ඉස්සෙල්ලා මුලදී මොකද ඉන්ටර්නෙට් ඔක්කොම නැවතුවානේ. ඊට පස්සේ ඉලාන් මාස් දුන්න සැටලයිට් මේ ස්ටාර්ලින්ක්. හරිද? ස්ටාර්ලින්ක් එක දුන්නාට පස්සේ මොකද කරේ? මෙයාලට හුඟක් ඇක්සස් ආවා. හුඟක් දේවල් බලා ගන්න මෙහින්දලා. දැන් අපේ රටවල් වලත් ස්ටාර්ලින්ක් තියෙනවානේ. එතකොට ස්ටාර්ලින්ක් තියෙනවා කියන්නේ ඉන්ටර්නෙට් තියෙනවා කියන්නේ ඉන්ෆර්මේෂන් ඇක්සස් ඔක්කොම ගන්නවට තියෙනවා. හරි? දැන් අන්න ඒ වගේ ගත්තාම එතකොට අපේ වගේ රටවල් විශේෂයෙන් මේ ඉන්ෆර්මේෂන් ආරක්ෂා කරන එක තොරතුරු ආරක්ෂා මං හිතන්නේ දැන් ටූ ලේට් අපි නෑ අපේ දක්ෂයෝ ඉන්නවා. නෑ මං කියන්නේ දැන් ඉන්ෆර්මේෂන් ඇත හැමතැනම ලෝකේ. අපේ දක්ෂයෝ ඉන්නවා. අපේ ළමයි දැන් තරුණ අය ඉන්නවා. මේ කියන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තෙන් ගත්තාම බොහොම දක්ෂ අය ඉන්නවා. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ ඉස්සරහට රටවල් දියුණු වෙනකොට ඒ කියන්නේ අලුතෙන් දේවල් එක්ක කොහොමද රටක් ඩිවලොප් කරගන්නේ කියන පැත්තට හිතන්නම වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම දැන් ටුවරිසම් පැති වලින් ගත්තා ටුවරිසම් වගේ දේවල් ගත්තාම අපේ රටවල් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග තියෙන රටවල්නේ. එතකොට ඒවට
හැබැයි ඉස්සර වගේ සාමාන්‍ය විදිහටම ටූරිසම් කරන්න බැරි වෙනවා ඉස්සරහට. ඔව් දැන් too late already. දැන් බලන්න ඩුබායි වගේ රටවල් දැන් අද වෙනකොට බලන්න මේ කියන්නේ සෑහෙන අර්බුදයකට ගිහිල්ලා තියෙනවානේ. ඔව්. හරි. එතකොට අපේ රටවල් වලට බලන්න වෙනවා වෙනත් විවිධ ක්‍රම කොහොමද ඒ කියන්නේ මේ රටවල් පවත්වාගෙන යන්නේ කියන එක. ඒවා තේරුම් අරගෙන කල්පනා කරලා තියෙනවා. ඉතින් මේ පවතින යුද්ධත් එක්ක එතකොට අපේ වගේ රටවල් වලට දවන්ත වගකීමක් තියෙනවා ඉස්සරහට කොහොමද ලෝකෙත් එක්ක හැසිරෙන්නේ කියලා. අනිත් එක ජාත්‍යන්තර වශයෙන් එක රටක් දෙකක් එක්ක නෙවෙයි ලෝකේ හැම රටක් එක්කම සූදතාවයේ තියාගෙන කොහොමද ඒ රටවල් එක්ක හැන්ඩල් කරන්න කියන හොඳ ඒ කියන්නේ දැනුමක් තියෙන්න වෙනවා ඉස්සරහට රටවල් එක්ක වැඩ කරන්න ගියාම. එහෙම නැතුව බලන්න නිකන් දැන් මේ මැද්දට අහු වෙන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවානේ. ඔව්. ඉතින් ඒකින්ද මං හිතන්නේ ඉස්සරහට එන කාලෙත් එක්ක මේ කිසි දෙයක් නැතුව බොහොම සාමකාමී කාලයක් එනවා කියලා එහෙම එන්නේ නැහැ ලෝකේ කවදා. ඔව්. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් පුද්ගලිකව අපි අපේ ජීවිතය ගත්තත් රටේ ජීවිතය ගත්තත් රටක් විදියට සමාජයක් විදියට අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ දේවල් එක්ක කොහොමද සමාජයේ අපි වඩා හොඳ තැනකට යන්නේ කියලා. පැහැදිලි.